රයිට් අද මම මේක වීඩියෝ එකක් විදිහට රෙකෝඩ් කරන්න හිතුවේ. මේක ලයිව් එකක් දාලා කරන්න තරම් ලොකු වීඩියෝ එකක් නෙවෙයි. ඉතින් ඒ නිසා සහ මේක මේ අපි එදා කතා කරපුම කොටසක් අර කර්මාන්ත රසායන පරිසර දූෂණය කොටසේ දෙවනි ලයිව් එකේ අපි මේක කතා කරා සහ ඊට අමතරව තව ටිකක් මේක විස්තර කියන්න ඕන කියලා හිතුණා. ඒක මේ රසායනික සූත්‍ර සහ ඒත් එක්ක ඒවා වැඩ කරන විදිහ අපි ලොකුට කතා කරේ නෑ එදා කතා කරේ තියරිටිකලි අර පාඩම් කරගෙන නිකන් අර වචනාර්ථයෙන් පාඩම් කරන දේවල් විතරයි. ඉතින් රසායනික සෙට් එක මං කිව්වා වීඩියෝ එකක් පුළුවන් වුණොත් දාන්න කියලා. ඒක තමයි මේක. සමීකරණ සෙට් එක තමයි අපි දැන් බලන්න යන්නේ. කොහොමද මේවා වෙන්නේ, මේවා වෙලා තියෙන්නේ කොහොමද වගේ දෙයක්. ඉතින් අපි බලමු එහෙනම් වැඩි විස්තර නැතුව. හරි මං ඊට වඩා ගයිඩ් එකක් දෙන්නේ නැහැ. මොකද එදා අපි මේ ගැන කතා කරගෙන ගියා. හරි. ඔයාලට මිස් වුණා නම් ඒ වැඩේ බලන්න. හරි. ඕසොන් වියනේ ක්‍රියාකාරීත්වය තමයි මුලින් බලන්න යන්නේ. ඕසොන් වියනේ ක්‍රියාකාරීත්වය ගත්තාම අපි ඕසොන් වියන කියන්නේ මොකක්ද? සහ ඕසොන් වියනේ ක්‍රියාකාරීත්වය වෙන්නේ කොහොමද කියලා කතා කරා. හැබැයි ඕසොන් වියනේ ක්‍රියාකාරීත්වය අර සංයෝග පරමාණු සංයෝග එක්ක කොහොමද වෙන්නේ කියලා රසායනිකව බැලුවේ නැහැ. ඉතින් අපි ඒක තමයි බලන්න යන්නේ. right zoom කර පොඩ්ඩක් quality එක drop වෙනවා කමක් නැහැ. normally පේනවා. මෙතන කියන සූර්යයෙන් ලැබෙන අධි ශක්ති පාරජම්මුල කිරණ ස්තර ගෝලය කරා ළඟා වීමද ඒ ඔක්සිජන් වායුව සමග වියෝජනය වී පරමාණු ඔක්සිජන් නිපදවයි. මෙතන තියෙන්නේ මුලින්ම තියෙන්නේ O3 හැදෙන්නේ කොහොමද කියන එක. O2 වගේ එකක් තිබ්බහම ඒක පාරජම්මුල කිරණත් එක්ක වැටුණාට පස්සේ ඒක ඔක්සිජන් සහ පරමාණු ඔක්සිජන් මෙතන පරමාණු ඔක්සිජන් දෙකට තමයි කැඩෙන්නේ මේ විදිහට. මම ඒක මේ කලෙකම දාන්න. මේව තියන්න පුළුවන් නැත්නම් මුක්ත ගණ්ඩකරණය අර පෙන්වන්න තින්න පුළුවන්. කොහොම හරි පරමාණු ඔක්සිජන් දෙකකට කැඩෙනවා. එතකොට මේ ඩෙල්ටා H ධන වෙනවා. මොකද තාප අවශෝෂණයන් වෙන්නේ. ඒ හින්දා මේ පරමාණු ඔක්සිජන් ඉතා ප්‍රතික්‍රියාශීලී බැවින් එය තවත් යන අණුවක් සමග ප්‍රතික්‍රියා කර ඕසෝන් නිපදවයි. ඉතින් O2 එකක් එක්ක අර පරමාණු ඔක්සිජන් එකතු වෙලා O3 එක නිපද වෙනවා. ඉතින් මෙතන තාප දායක ප්‍රතික්‍රියාවක් වෙන්නේ. ඒ නිසා ඩෙල්ටා. එතකොට ඕසොන් වායුවේ අස්ථායී වායුවක් බැවින් ඒ UV කිරණ හමුවේ වියෝජනය වී O2 බවට පත් වේ. ඒ O3 එක හැදුනත් ඒක ආයි UV එක්ක මේ ප්‍රතික්‍රියා කරලා ආයෙත් O2 බවට පත් වෙන අපිට බලා ගන්න පුළුවන් O3 එක UV එක්ක එහෙම නැත්නම් මේ විදිහට මේ මොකක්ද අපි ගන්න මේ මොකක්ද මේ පාරජම්බුල කිරණ හමුවේ ප්‍රතික්‍රියා කරලා O2 සහ පරමාණු ඔක්සිජන් විදිහට ආයෙ කඩනවා. ඒක මේක වෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් ඕසොන් වියනේ මේකට ඔහොම වෙන ගමන් තියෙන්නේ. ඒක අර නිකන් සමතුලිතව වෙන ගමන් තියෙන්නේ. ඒක අර යාන්ත්‍රණය වෙනස් වීමක් තමයි ඕසොන් වියන හායනය කියලා කියන්නේත් අපි කතා කරා. එතකොට O3 ආය ඔක්සිජන් එක්ක අර පරමාණු ඔක්සිජන් එකක් එකතු වුණාම අපිට බලා ගන්න පුළුවන් O2 දෙකක් විදිහට හැදෙනවා. එතකොට එතනත් O2 හැදෙන එක O3 වලින් O2 හැදෙන එකක් වෙන්නේ. ඉතින් මේ දෙක එකතු කරලා අපිට ලියන්න පුළුවන් O3 මේ විදිහට ලියන්න පුළුවන්. එකතු කරලා ඒක ඉතින් හරිය ලියුවොත් O2 තුනක් එක්ක O3 දෙකක් වෙනවා වගේ එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක අර මෙහෙමයි මේක මේ පැත්තට දාන්න පුළුවන්. මොකද මේක සමතුලිත වෙනවා. හරි. ඕසොන් වියන හායනය කියන්නේ ඕසොන් වියනේ ඕසොන් මට්ටම සන්තතිකව පහළ යෑම. ඒක තමයි ඕසොන් වියනේ හායනය කියලා. එතකොට අපි කියන්නේ මේක වෙන්නේ අර සමතුලිතතාවය බිඳීමක් වගේ එකක් තමයි වෙන්නේ. ඊට පස්සේ අපි කතා කරමු මම මේක ස්පෙෂලි අර වැඩිට ලින්ක් කරලා කරන්නේ නිසා මේක එකපාර වෙලවට තේරෙන්නේ නැති වෙයි සහ කොහොම හරි අපි කරගෙන යමු. හරි. CFC සහ අනෙකුත් සංයෝග ඕසොන් වියනට හානි වන ආකාරය. මේකත් එදා කතා කරා. හැබැයි ආයෙ බලමු. ඕසොන් බිඳ වැටීමේ ස්වභාවික ක්‍රියාවලියට අමතරව තවත් බිඳ වැටීමේ ක්‍රියාවලියක් එක්වීම හේතුවෙන් ඕසොන් සෑදෙන ක්‍රියාවලියට වඩා බිඳ වැටෙන ක්‍රියාවලිය වේගවත් වේ. ඕසොන් හායනයට ලක් වේ. මෙය පහත ආකාරයට සරල සමීකරණ කිහිපයකින් බලා ගන්න පුළුවන්. ඉතින් Cl මුක්ත කණ්ඩයක් ආවම එයා O3ත් එක්ක ප්‍රතික්‍රියා කරලා O2 සහ OCl විදිහට මේ විදිහට මුක්ත කණ්ඩකයක් හදනවා. එතකොට මේව හැදුනට පස්සේ OCl ඕසෝන් ස්වභාවික බිඳ වැටීමෙන් හටගන්න ඔක්සිජන් පරමාණුවක් සම්බන්ධ වී නැවත O3 එක O2 එකත් එක්ක මේ විදිහට මුක්ත කණ්ඩකයක් හදනවා.
පරමාණුවක් හදනවා. එතකොට රෝල් Cl එකයි O එකයි එකතු වුනහම ආයේ O2 සහ Cl මුක්ත ගන්න එකක් ආයෙ හැදෙනවා. එතකොට Cl වගේ එකක් ආහම මෙතන වෙන්නේ මොකද්ද? Cl මුක්ත ගන්න එකක් ආහම වෙන්නේ ආයෙ Cl එකක් අවසාන ඇති වෙනවා. එතකොට ඒ Cl එක ආයෙ ප්‍රතික්‍රියා කරනවා. අන්න ඒ විදිහට මේක ටිකක් යන එකක්. ඒ හින්දා තමයි මේ CFC වගේ එකක් ආහම වෙන්නේ. ඒක හායනය කරන්න අර ටිකක් ආවත් ඇති. ඒක එක දිගට යනවා. ඒ නිසා මේ තියෙන පිළිවෙල එක මෙතනක් තියෙනවා. මේ ඒ නිසා එක දිගට වීමක් තමයි සිද්ධ වෙන්නේ මෙතන. ඒ නිසා CFC වගේ ඒවා මාර විදිහට ඕසෝන් විනාශනයට බලපානවා. ඒ නිසා මොන්ට්‍රියල් වගේ සම්මුතියකට ඇවිල්ලා 1996 ඒක ආය හදන්නේ නැහැ කියලා වගේ එක සම්මුති වලට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා හදන්නේ නැහැ. මේක තමයි ඇත්තම කතාව. දැන් මෙතන අනිකුත් සංයෝග ගැන අපි කතා කරන්නේ CFC ගැන නිකන් උඩින් බැලුවේ. ඒකට හේතුව අපි ඉදා කතා කරා. ඒ නිසා අපි ඊළඟට බලමු ප්‍රකාශන රසායනික දූමිකාව ගැන. මම මේක ස්පීඩ් කරගෙන යනවා. මොකද කතා කරපුවමයි තියෙන්නේ. හරිද? හරි. ප්‍රකාශ රසායනික දූමිකාව කියන්නේ මොකක්ද කියලා අපි බැලුවා. එතකොට මේකේ රසායනය තමයි අපිට බලන්න තියෙන්නේ. අභ්‍යන්තර දහන එන්ජිමෙන් පිටවන NO වායුව වායුගෝලයේදී තවදුරටත් ඔක්සිකරණය වී NO2 සාදයි. මේ NO2 සූර්යකිරණ හමුවේ වියෝජනයට ලක් වී පරමාණුක ඔක්සිජන් නිපදවයි. ඒ කියන්නේ මේක අපි මුලින්ම දැක්ක රකුණු ගහණේ වගේමත් තිබ්බා. NO2 එකත් එක්ක ප්‍රතික්‍රියා කරලා NO2 හදනවා. ඉතින් NO2 පරජමුළු කිරණ හමුවේ මේකට සූර්යකිරණ හමුවේ NO සහ O මුක්ත ගණ්ඩකයක් O පරමාණුක් බවට පත් කරනවා. සෑදෙන පරමාණුක ඔක්සිජන් අණුක ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර ප්‍රකාශ රසායනික දූමිකාවේ එක් ප්‍රධාන දූෂකයක් වන ඕසෝන් නිපදවනවා. අර අතන වෙන එකම තමයි වෙන්නේ. ඒ O එකක් ඒ O පරමාණුව O2ත් එක්ක ප්‍රතික්‍රියා කරලා ආයෙත් O3 මෙතන ඕසෝන් හදනවා. OH මුක්ත ගණ්ඩක ඇතිවීම. OH2 එකත් එක්කත් ප්‍රතික්‍රියා කරනවා. ඒ වගේම දැන් මේක විතරක් වෙන එකක් නෙවෙයි. සමහර O ටිකක් ජලයත් එක්කත් ප්‍රතික්‍රියා කරනවා. එතකොට OH විදිහට හැදෙනවා. OH මුක්ත ගණ්ඩක සහ පරමාණුක ඔක්සිජන් අගින් සාධන ඕසෝන් වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන සමග ප්‍රතික්‍රියා කළ ඇල්කයිල් සහ පෙරොක්සි ඇල්කයිල් මුක්ත ගණ්ඩක සාධන අතර මේ ඇල්කයිල් R කියලා අපි කොහොම මාක් කරනවා. ඒ වගේම පෙරොක්සි ඇල්කයිල් අපි ROO විදිහට මෙතන තිතක් තියන්නේ හරියද? හඳුන්වන මුක්ත ගණ්ඩක NO2 හා O2 සමග ප්‍රතික්‍රියා කර වාෂ්පශීලී කෙටිදාම ඇල්ඩිහයිඩ් වල පෙරොක්සි ඇසිටයිල් නයිට්‍රේට් ඒ කියන්නේ PAN සහ PBN විදිහට හදනවා. මේවා හිතකර පළහට ගන්නවා මේ විදිහට. ඉතින් එහෙම පළහට ගත්තාම වෙන්නේ මේ ඒ පළ ටික බහු අවයවීකරණය වෙනවා. දැන් මේ විදිහට පළ එනවා. මේවා හරි මේට ගමු ටික. බහු අවයවීකරණය වෙනවා. ඊට පස්සේ බහු අවයවීකරණය වෙලා මේවා ඇල්ඩිහයිඩ් ටිකනේ. එතකොට ඒවා බහු අවයවීකරණය වෙලා නිකන් වාතයේ අවලම්බන කුඩා අංශ හදනවා. නිකන් කුඩා අංශ විදියට හැදෙනවා. එතකොට ඒවට දූවිලි ජල වාෂ්ප වගේ වෙලා තැම්පත් වෙනවා. ඒවා තැම්පත් වුණාම අපිට හැට පේන ටිකක් වඩා විශාල අණු විදියට බලා ගන්න පුළුවන්. අණු විදියට ඒවා අංශු විදියට පේනවා. හැට පේන අංශු විදියට. ඒවා තවල් කාලයේදී වගේ අර සූර්ය කිරණ ප්‍රසාරණය මේ සූර්ය කිරණ එනකොට ඒවා ප්‍රකිරණය වෙනවා. ඒ කියන්නේ අංශුවකට සූර්ය කිරණ ආවම වර්ධනය වීමකට වගේ ලක් වෙනවා. එහෙනම් වර්ධනය වුණාම අර එන ආලෝකයේ කෙලින්ම එන්නේ. එතකොට නිකන් අර මීදුම් ස්වභාවයක් වගේ පේන්න පුළුවන් නිකන්. ඒකට තමයි අපි කියන්නේ ප්‍රකාශ රසායනික දූමිකාව කියලා. ප්‍රකාශ කියන ආලෝකය. ප්‍රකාශ කියන ආලෝකය. රසායනික කියන්නේ රසායනික වෙන නිසා ඉතින් දූමිකාව කියන්නේ දුමාරේ වගේ නිකන් එහෙම එකක්. ඒක නිසා ප්‍රකාශ රසායනික දූමිකාව මේ විදිහට වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඕක තමයි මේකේ වෙන්නේ. ඉතින් රසායනික තමයි බිලි රසායනික සම්බන්ධන සහ සූත්‍ර ටික කොහොමද වෙන්නේ කියන එක මේකේ මම හිතුවටත් වඩා ඉක්මනට කරා කියලා සහ ටිකක් ස්පීඩ් කරා මේ ඒක තමයි උනේ. යා මේවා අපි කතා කරා ඒත් මෙච්චර ටිකක් අර මේ සමීකරණ කතා කරන ගමන් මේ කතා කරේ නෑ. ඒ නිසා මං හිතුවේ තව වීඩියෝ එකක් දාන්න ඕනේ කියලා. ඉතින් හරි. එහෙනම් මේක බලලා ඔයාලා අයිඩියා එකක් ගන්න. ඔයාලා චුට්ට මේක ගැන බලා ගන්න මේ හරි. එහෙනම් ඊළඟට හම්බෙමු. අනිත් එක තව එකක් කියන්නම් මේ ප්‍රකාශ රසායනික දූමිකාව හේතුවන රසායනික ද්‍රව්‍ය තමයි NOE. දැන් ඔයාලා මෙතන දකින්න ඇති NOE හයිඩ්‍රෝකාබන වාෂ්පශීලී හයිඩ්‍රෝකාබන. ඒව තමයි මේ අර ඇල්කයිල් මුක්ත ගණ්ඩකය කියන R සහ ROO. ඒ කියන්නේ පෙරොක්සි ඇල්කයිල් මුක්ත ගණ්ඩකයම හදන්නේ. රයිට්. ඒව හදන්නේ නොදවුණු හයිඩ්‍රෝකාබනයි O3 OH එකත් එක්ක එකතු වෙලා. අපි ඒක දැක්කනේ මෙතන. හරි. එහෙනම් මේ ඊළඟට සෙට් වෙනවා. හරි.